බලන්න මේ පස්සේ දිහා. මේ පස්සේ තියෙන මොකද්ද? x වර්ගය ධන 2යි ax ධන a වර්ගය ප්‍රකාශ වෙන පූර්ණ වර්ගය ලෙස ලියන්න. පූර්ණ වර්ගයක්. පූර්ණ වර්ගයක් කියලා කියන්නේ යම් දෙයක වර්ගයක් ලෙස ලියන්න කියලා. දැන් අපිට දැන් මේ ප්‍රශ්නේ මෙහෙම දුන්නොත් මම හිතන්නේ හැමදෙනාම කරනවා. ඒ කියන්නේ අපිට x ධන a වල වර්ගය මේකේ උත්තරය ලියන්න කිව්වොත් ඕගොල්ලෝ හැමදෙනාම දන්නවා මේක ලියන විදිය. මොකද්ද x වර්ගය ඊට පස්සේ මේ දේ ගුණ කරනවා ax ආය දෙකෙන් ගුණ කරපුවාම මොකක්ද එන්නේ? ධන 2යි x නේ. ඊට පස්සේ මේ සංඛ්‍යා වර්ගයේ a වර්ගය නේද? එතකොට මේක දීලා මේක ඇහුවොත් දන්නවා. හැබැයි මේක දීලා මේක ඇහුවොත් ගොඩක් කට්ටිය අමාරු වැටෙනවා. ඉතින් මේක ඊටාම ලේසි ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් කට්ටිය මේ වගේ ප්‍රශ්න O level විභාගෙදී අනා ගන්නවා. ඉතින් මේකේ උත්තරේ මොකද්ද? x ධන a වල වර්ගය. ඉතින් හරිම ලේසි මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලෝ මේ දෙපැත්තම බලන්න ඕනේ. මේක දීලා මේක ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ මේක දීලා මේක ගන්නත් පුළුවන් වෙන්නත් ඕනේ.